Diaries YouTube channel එකත් එක්ක වෙනදා වගේ නෙමෙයි අද අපි කතා කරන්න යන්නේ ටිකක් භයානක මාතෘකාවක් ගැන. ඒ තමයි ලෝකයේ මේ වන විට යාමට නුසුදුසු තත්ත්වයේ තියෙන ඉතාමත් භයානක ස්ථාන පහක් ගැන. පළවෙනි එක තමයි ඩෙත් වැලි කියලා කියන්නේ. මේක පිහිටා තියෙන්නේ එක්සත් ජනපදයේ කැලිෆෝනියා කියන ප්‍රාන්තයේ. මෙය ලෝකයේහි පවතින ඉතාමත්ම උණුසුම් ස්ථානයක් ලෙස සඳහන් වෙනවා. එහි උෂ්ණත්වය සෙල්සියස් අංශක 50ට වැඩි වන අතර මෙහි සංචාරය කරන පුද්ගලයෙකුට ඩීහයිඩ්‍රේෂන් නැත්නම් විජලනය සහ හීට් ස්ට්‍රෝක් එකක් එන්න තියෙන ප්‍රවණතාවය වැඩි කියලායි අපිට දැනගන්න ලැබුණේ. සූදානම්ම නොගියහොත් මරණයෙන් කෙරවල වෙන සංචාරයක් වීම නිසැකයි. දෙවැනි ස්ථානය තමා ලෝකයේ උසම කඳු වැටිය වන එවරස්ට් කන්ද. මෙය පිහිටා ඇත්තේ නේපාලයේ. එය උසින් මීටර 8848ක් වනවා. බහුතර සංචාරකයන්ගේ සිහිනේ එවරස්ට් කන්ද තරණය කිරීම වුවත් එය ඉතාමත් භයානක ස්ථානයක්. මෙහි ඇති අධික උස, අනපේක්ෂිත කාලගුණය සහ හිමකඳු බිඳී යාම නිසා 300කට අධික ජීවිත අහිමි වී තිබෙනවා. තුන්වැනි ස්ථානය වන්නේ බ්‍රසීලයේ පිහිටා ඇති ස්නේක් අයිලන්ඩ් නම් දූපතයි. බ්‍රසීලයේ වෙරළට ආසන්නව පිහිටා ඇති මෙම සර්ප දූපතේ විෂ සහිත සර්පයන් දහස් ගණනක් වාසය කරන ස්ථානයකි. එය ඉතාමත් භයානක දූපතක් බැවින් බ්‍රසීල රජය විසින් මහජන සංචාර තහනමකට ලක් කර තිබෙනවා. හතරවන ස්ථානය වන්නේ ඩෙත් රෝඩ් නම් බොලීවියාවේ පිහිටා ඇති මාර්ගයයි. මෙය කිලෝමීටර් 64කින් යුක්ත ඉතාමත් භයානක මාර්ගයකි. තද බෑවුම් සහ ආරක්ෂක බාධක නොමැති සිහින් මාර්ගයකින් යුක්ත වීමම මෙහි ඇති අනාරක්ෂිත බව පිළිඹු වන්නකි. මෙහි භයානකකම තවත් වැඩි කරන්නේ එහි පවතින මීදුම, වැසි සහ නායයාම්ය. පස්වන ස්ථානය ලෙස ඉතියෝපියාවේ පිහිටා ඇති ඩැනකිල් ඩිප්‍රෙෂන් නම් ස්ථානය නම් කළ හැක. ලෝකයේ උණුසුම්ම සහ ජීවත්වීමට අපහසුම ස්ථාන අතරින් ඉහළින්ම ඇති මෙම ස්ථානය තද උණුසුම් ලාවාවිල්, විෂසහිත වායු සහ සෙල්සියස් අංශක 45ට වැඩි උෂ්ණත්වයකින් යුක්තය. මෙය කොතරම් භයානක වුවත් සංචාරකයන් මෙය නැරඹීමට පැමිණීමම මහත් පුදුමයකි. මෙවැනි තවත් වීඩියෝස් නැරඹීමට channel එක subscribe කරලා තියාගන්න. Learning Diaries YouTube channel එක හරහා ඔයාලට දැන ගැනීමට අවශ්‍ය දේවල් ගැන පහලින් කමෙන්ට් එකක් දාන්න. වීඩියෝ එක like කරන්න, share කරන්නත් අමතක කරන්න එපා.